උත්තරන ප්‍රශ්නයේ විවරණය. RNA වර්ග හා ඒවායේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය. mRNA නැශ්‍ය ප්ලාස්මයේ සිට ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන ස්ථානවලට ප්‍රවේණික තොරතුරු ගෙනියනවා. ඒක හරි. රේඛීය අණුවක්. mRNA තමයි සෛල තුල අඩුවෙන්ම තියෙන්නේ. ඒ හරියටම හරි. B ට්‍රාන්ස් RNA නැත්නම් සංක්‍රාමී RNA එයා තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරන්නේ. ඒකත් හරි. එයා සංකීර්ණ අක්‍රමවත් අණුවක්ද නැහැ. සංකීර්ණ අක්‍රමවත් අණුවක් වෙන්නේ rRNA. tRNA ගත්තහම පුඩු කණ්ඩ 3ක් සහිත අණුවක්. rRNA ගත්තහම එතකොට B වැරදි. rRNA ගත්තහම රයිබෝසෝම RNA එයා පොලිපෙප්ටයිඩ් දාම හදන ස්ථාන සපයනවා. හරි. එයා පුඩු කණ්ඩ 3ක් සහිත අණුවක් නෙමෙයි. එයා සංකීර්ණ අක්‍රමවත් ව්‍යුහයක් සහිත අණුවක්. උත්තරේ A පමණි. උත්තරේ 1.